අයලුනි කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා හැමෝම සාදරින් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියන්න ආවේ කුවෙට් එකේ කොහොමද කසාද බඳින්නේ කියලා. ඒක ගැන පොඩි විස්තරයක් කියන්න මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. සමහරවිට මේ වීඩියෝ එක බලන කෙනෙක් ගාව මීට වඩා මේක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් ඇති, මේ ගැන දන්නව ඇති, මීට වඩා ඊසි ක්‍රමයක් එයාලා ගාව තියෙනවා ඇති. ඒත් මගේ එක්ස්පීරියන්ස් එක මම ඕගොල්ලන් එක්ක ෂෙයා කරන්නේ. හොඳයි. ඉතින් එහෙනම් බලමු කොහොමද කියලා. අපි නංගි ආවේ 2027 තුනේ අවසානට වගේ. 34 ඔය වගේ වෙන්න වගේ. ඊට පස්සේ ආවට පස්සේ මෙහි කේස් එකක් තියෙනවා මේ කසාද බඳින්න නැතුව රූම් එක එකට ඉන්න අමාරුයි. ඒ කියන්නේ මොකද පොලිසියෙන් අල්ලනවා, ප්‍රශ්න වෙනවා, එක එක නැතුවනේ මේ කට්ටිය ඉන්නවා හිටියට. මේ ලීගල් විදිහට නෙමෙයි අන්ලීගල්. මොකද ලීගල් විදිහට ඉන්නවනම් අර විදිහට තමයි ඉන්න ඕනි. හැබැයි එහෙම හිටියොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට. තේරුණාද? ඒ කියන්නේ හදිස්සියේ කොහේ හරි දෙයකට යන්න මොනවා හරි කරන්න මොනවා හරි ෆ්ලැට් එකේ වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් මොකක් හරි වුණා ඒ වෙලාවේ ඇවිල්ලා කාරු හරි චෙක් කරා මේ කරා උගලන් ගාව ප්‍රූව් කරන්න මොකුත් ඩොකියුමන්ට් නැත්නම් කෙලින්ම ඩීපෝට් එහෙම කේස් එකක් තියෙනවා. හරිද? ඒක නිසා අපි එකටම කරේ එම්බසියට ගියා. එම්බසියට ගිහිල්ලා එම්බසි ගිහිල්ලා ආවා මොනවද ඕනේ ඩොකියුමන්ට් කියලා. ඊට පස්සේ පළවෙනි පාර ඒගොල්ලන් කිව්වේ වැලිඩ් පාස්පෝර්ට් දෙක්කුයි සිවිල් ID වීසා තියෙන මෙහෙ දෙන්නෙක් හොයාගෙන ඩිනර් 15ක් හරි 20ක් හරි ගියේ. දැන් අවුරුද්දකට කලින්. හරිද? ලංකාවේ එම්බසියෙන් මේ කුවෙට් එකේ ජප්රියා වල තියෙන එක. එතෙන්ට ගිහිල්ලා ඇහුවා. ඇහුවට පස්සේ කිව්වා මෙහෙ වැලිඩ් වීසා තියෙන දෙන්නෙකුයි සාක්ෂියට අස්සම් කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පාස්පෝර්ටුයි ඕනි කියලා. ඊට පස්සේ ඔය කතන්දර ටික හොයාගෙන ඒ ටික හදාගෙන ගියා. යනකොට මට ඕක මේ තව ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මේ ඒගොල්ලන් එතෙන්ට ගියාට පස්සේ කට්ටියත් හොයාගෙන කිව්වා නෑ 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 මේකට අම්මලා තාත්තලා කැමතියි කියලා මේ දිවුරුම් ප්‍රකාශත් ඕනි කියලා අම්මට. මං ඊට පස්සේ බැලුවා යකෝ මොකද්ද මේ වෙන්නේ යන්නේ ආයි දැන් මේක ආයි ප්‍රශ්නේ උඩ යනවා. දැන් නංගිගේ පාස්පෝර්ට් එක තියාගන්න බෑ සති දෙකකට වඩා. මොකද කම්පැනි එක එයාලගේ මෙහි කම්පැනි නෙමෙයි තමන් ගාව පාස්පෝර්ට් තියාගන්න ඕනි. ඒත් ඒගොල්ලන් අර සේල්ස් වලනේ වැඩ කරන්නේ. ඒක නිසා ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් කම්පැනි තියෙන්නේ. දැන් අපේ පාස්පෝර්ට් නම් මං ගාව තියෙන්නේ. මගේ පාස්පෝර්ට් එක මං ගාව තියෙන්නේ. ඉතින් ওই ප්‍රශ්නෙත් එක්ක ආයි මං ආවා. ඊට පස්සේ ඇවිල්ලා අපේ අයියා කෙනෙක් හිටියා නුරාන් කියලා අයියා කෙනෙක් ඉන්නවා. අපේ ෆැමිලි එක වගේම තමයි අක්කයි අයියයි ජෙනි අක්කයි අයියයි ඒගොල්ලන් ගොඩාක් උදව් කරන කෙනෙක්. තවටත් උදව් කරනවා අපිට හැම අතින්ම මොනවා හරි උපදෙස් ගන්නවා නම් මොනවා හරි දෙයක් කියනවා නම් මල්ලි වරෙන් මේ දේ කරපන් ඕක කරපන් අක්කත් ඒ වගේ මෙහෙම කියලා අපි දෙන්නට ගොඩාක් උදව් කරලා තිනවා මේ. හරිද? තම අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. මම ඒ කාලේ නම්ම මාත් එක්ක ඉන්න අෂාන් මල්ලි ඒගොල්ලන්ගේ ප්‍රහත් අයියා ඒ සෙට් එක. ඉතින් මේ නිලා කොල්ලා හැමත් ඉන්නවා මාපිලා. මේක බලයි මේ බල්ලා මිනිහා කමෙන්ට් එකක් දායි. මේ ඉතින් ওই විස්තරත් එක්ක දැන් අපි එමුකෝ ටොපික් එකට. අපේ මාතෘකාවට. ඉතින් මේ ඊට පස්සේ අපිට තිබ්බ ප්‍රශ්නේ තමයි අපි කොහොමද ඕක හදාගන්නේ කියලා. මොකද අපි එතන සයින් කරන්නත් ඕනි. එතකොට ඕකේ ග්‍රාම සේවකව නම් මනම් ඒවා දිරුම් ඒකට අරන් යන්නත් ඕනි. ඊට පස්සේ ඕක ඒ ජොබ්ස් එකට ගිහිල්ලා නෑ. ඒකේ මේ විදේශ සේවයකට ගිහිල්ලා හක්කලා ඒක සහතික කරගන්නත් ඕනි මේ දිවුරුම් ප්‍රකාශය. ඊට පස්සේ මම අම්මලාට කිව්වා කතා කරලා බෙන්න මෙහෙම එකක් තියෙනවා අම්මා මෙහෙම කියනවා ඔයාලගේ චුට්ටක් බලලා කරලා දෙන්න කියලා. ඊට පස්සේ අම්මලා ගිහිල්ලා තිබ්බා. අම්මලා ඊට පස්සේ ඇඩ්වයිස් ටිකක් අරන් තිබ්බා. ඒ ලෝය කෙනෙක්ගේ නොතාරිස් කෙනෙක්ගේ. ඊට පස්සේ යා කියලා දෙන මෙන්න මෙහෙම කරන්න කියලා. ඊට පස්සේ අම්මලාගේ මොනවද සිවිල් ID කොපි ඒ තීරුම් ප්‍රකාශ අපේ අම්මලාගෙමුයි නංගිලාගේ අම්මලාගෙමුයි තීරුම් ප්‍රකාශයි. ඊට පස්සේ තව ගේන්න කියලා තිබ්බා අපි දෙන්නගේ උපැන්න සහතික දෙකයි සිවිල් ID මෙහි තියෙන සිවිල් ID කොපි දෙකකුයි. එතකොට කවුද අස්සම් කරන්නේ ඒගොල්ලන්ගේ පාස්පෝර්ටුයි අපේ පාස්පෝර්ටුයි එතකොට අපේ ෆොටෝයි ඒ ටික අරගෙන එන්න කිව්වා. ඊට පස්සේ
අපි දෙන්න ගියා කට්ටියත් එක්කම. ඊට පස්සේ නංගි යාළුවෙක් හිටියා. එයා ඒ නංගිලත් එක්ක වැඩ කරන කෙනෙක්. එයාට තමයි කියලා තිබ්බේ. ඊට පස්සේ එයාගේ පාස්පෝර්ට් එක නැහැ. මට ඔක් කියන්න බැරි වුණා. ඊට පස්සේ හදිස්සිය ඔන්න ඒකටත් ජෙනියා කවපටලා ගත්තා. ඊට පස්සේ එයාගේ පාස්පෝර්ට් එක තියෙන හින්දා එයා එක්කන් ගියා. වැඩේ කොහොම හරි කරගෙන ඇවිල්ලා එතෙන්ට ගිහලා වැඩි වෙලාවක් ගියෙත් නැහැ. පැක් විතර ඇතුළට වැඩ ටික ඉවරයි. එච්චරයි. ඕන කරන ඩොකියුමන්ට් ටික මොනවද? අනිවාර්යෙන්ම ඔයාලා හදා ගන්න ඕනි දිරුම් ප්‍රකාශයක් හස්බන්ඩ්ගේ පැත්තෙමුයි වයිෆ්ගේ පැත්තෙමුයි. ඊට පස්සේ ඒක අම්මලා සයින් කරන්න ඕනි දෙපැත්තෙම කට්ටිය. ඊට පස්සේ මොනවද ආයෝනි ඔයාලගේ ඔරිජිනල් උප්පැන්නේ මෙහි වීසා එක තව මෙහි වැඩ කරන දෙන්නෙක්ගේ වැලිඩ් වීසා තියෙන දෙන්නෙක්ගේ පාස්පෝර්ට් දෙකයි එයාලගේ සිවිල් ID ඒ ටික ඕනේ. රුපියල් 25ද 30ද යන්නේ. ඊට කලින් ඕගොල්ලන්ගේ හැම ඩීටේල්ස් එකක්ම පුරවලා එයාලා ෆෝම් එකක් දෙනවා එම්බසි රීල ගත්තාම ජබ්රියා තියෙන එම්බසිය. එතනින් ඒක අරගෙන පුරවලා ඔයාලට බාර දෙන්න පුළුවන් කල් ආයි ගිහිල්ලා. ඊට පස්සේ එයාලා දිනයක් දෙනවා මේ දිනේට එන්න කසාදෙට කියලා. ඊට පස්සේ ඒගොල්ලන් වෙනම තැනක ඒක හදලා තියෙනවා. එතන මේව කරලා කසාද මැල්ලා ඉතින් එන්න තමයි තියෙන්නේ. ඕක තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ලොකු ප්‍රොසෙස් එකක් කියලා හිතුවට අපි ඒ ගැන දන්නේ නැති හින්දා ඉතින් ඒක අපිට ගොඩාක් ලොකු ප්‍රොසෙස් එකක්. ඒකයි. මම තමයි විස්තර ඊළඟ වීඩියෝ එකේ මොනවද ඕනි කියලා කාරු හරි ඉන්නවා නම් මේක බලන කමෙන්ට් එකක් දාන්න. ඒකට අදාළ වීඩියෝ එකක් මම අරන් එන්න. කුවෙට් එක ඇතුලේ හරි පිට හරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මොකද මම දන්න දෙයක් කියන්නම්. දන්නේ නැති දෙයක් නම් මම ආයි වීඩියෝ එකක් දානවා. මෙහිම සම්බන්ධ වෙච්ච කෙනෙක් අහලා තිබ්බා. ඒ සම්බන්ධව මම දන්නේ නැහැ. මම තව තැනකින් හොයලා බලලා මේ සම්බන්ධව ඕගොල්ලන්ව දැනුවත් කරන්නම් කියලා මම වීඩියෝ එකක් කරලා දානවා. මොකද දන්නේ නැද්ද මට කියන්න බෑනේ. ඒතකොට මේ මනුස්සයත් අමාරු වෙන්නවනේ. මම කියපු දේ ෆලෝ කරලා. නෑ යාළුවනේ. හැමෝටම සුබ දවසක්. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙයි කියලා. චුට්ටක් හරි එක දෙයක් හරි මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මම ඊළඟට වීඩියෝ එක ගේන්න පාස්පෝර්ට් එක රිනූ කරන්නේ මේ පාස්පෝර්ට් එක අලුතෙන් හදාගන්නේ කොහොමද කියලා ඒ ගැන වීඩියෝ එකක් කරගන්න. එහෙනම් සුබ දවසක්.